අයිබෝවන් ECOලවල ඇකඩමි YouTube channel එකට මම නංගිලා මල්ලිලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද භූගෝල විෂය සම්බන්ධව වීඩියෝ එකක් ගෙනන් අරන් එන්න බලාපොරොත්තු වෙන්නේ. භූගෝල සම්බන්ධව අපි කරන මේ හතරවෙනි වීඩියෝ මාලාවේ හතරවෙනි වීඩියෝ එක. ඉතින් භූගෝල විෂයේ කිරිපට්ටි පාලනය කියන කොටසක් තියෙනවා. භූගෝලනේ කරන ළමයි දන්නවා කිරිපට්ටි පාලනය කියලා කතා කරනවා. මේ කිරිපට්ටි පාලනයේ කිරිගව සම්පත් මධ්‍යස්ථාන කොහෙද තියෙන්නේ? කිරි පරේෂණ ආයතන කිරිගව සම්පත් කරේෂණ ආයතන කොහෙද මේවා තියෙනවා. ඉතින් මේවා සාමාන්‍යයෙන් පාඩම් කරගන්න ටිකක් අමාරු නිසා කෙටි ප්‍රශ්න වලට, ඒ කියන්නේ MCQ වලට අහන්න පුළුවන් වැදගත් කරුණු වගේ. කිරිපට්ටි පාලනය සම්බන්ධව අහලා තිබ්බා. මේ පාර මේ පාරත් අහලා තිබ්බා. ඒ හින්දා තමයි මේ වීඩියෝ ගේන්න තාම මගේ මේ කලින් හදලා තිබ්බ කවියක්, ඒ කාලේ හදලා තිබ්බ කවියක් ඔයාලට ඉදිරිපත් කරන්න හිතුණා. මේ භූගෝල විෂය තව ටිකක් ක්‍රියේටිව්ව, ඒ කියන්නේ සරලව පාඩම් කරගන්න පුළුවන් විදියට ගේන්න ඕනේ හින්දා මේ භූගෝල විෂය සම්බන්ධව මේ කිරිපට්ටි පාලනය කියන කොටස. කිරිපට්ටි පාලනය. මේ කිරිපට්ටි පාලනය කියන කොටසේ කිරි පරේෂණ ආයතන. ඒ කියන්නේ කිරිගව පරේෂණ ආයතන. පරේෂණ ආයතනයි මධ්‍යස්ථාන තියෙනවනේ. මේ කොටස් දෙක අහනවා. ඒ කියන්නේ කිරිගව පරේෂණ ආයතන යක් දීලා ඉතුරු තුන වෙන මොන හැරි දීලා. උතර ඔය දැනගන්න ගන්න ඕනේ කිරිගව සම්පත් පරේෂණ ආයතන කොහෙද තියෙන්නේ කියලා. කිරි මධ්‍යස්ථාන. ඒ කියන්නේ කොහෙද තියෙන්නේ මේවා කියලා දැනගන්න ඕනේ. හරිද? ඒකට තමයි මේ කවිය ගෙනාවේ. ඉතින් පරේෂණ ආයතනය ගත්තොත් පරේෂණ ආයතනය තියෙන්නේ මීවන පලාන. පරේෂණ ආයතනය මධ්‍යස්ථානයේ කිරිගව සම්පත් මධ්‍යස්ථානයේ තියෙන මීවන පලාඹ. හරිද? කිරිගව සම්පත් මධ්‍යස්ථානයේ තියෙන්නේ මේ මධ්‍යස්ථානයේ තියෙන්නේ මීවන පලාන. එතකොට පරේෂණ ආයතන මේ දෙකේ වෙනස තමයි මධ්‍යස්ථානය කියන්නේ ඒක කෙලිම මධ්‍යස්ථානය. එතනින් තමයි ඔක්කොම මේව වෙන්නේ. පරේෂණ ආයතනය කියන්නේ මේව පරීක්ෂා කරලා බලලා ඔක්කොම කරන තැන තමයි පරේෂණ ආයතනය කියන්නේ. ඒකයි මේ දෙකේ වෙනස. මධ්‍යස්ථානයේ මීවන පලාන පරේෂණ ආයතන ගත්තොත් කන්විල තියෙනවා. කන්විල, වල්පිට, අඹේවෙල යෝගට් එක කාලා තියෙන අඹේවෙල, කන්විල, වල්පිට, අඹේවෙල ඔය වගේ තැන් තමයි පරේෂණ ආයතන. ඉතින් මේ දෙකට ලස්සනට මේ පාඩම් කරගන්න ලේසි අත්තර නිකන් උනත් ලස්සනට පාඩම් කරගන්න සහ ආකර්ෂණීයව විනෝදයෙන් පාඩම් කරගන්න ඕනේ මේ කවිය ඉදිරිපත් කරන්න හිතුණා. කිරිගව සම්පත් මධ්‍යස්ථාන මීවන පාලාන ඇති නේද? කන්විල වල්පිට අඹේවෙල නේද? ගවයෝ ඉන්නා හොඳ ස්ථාන. කිරිගව සම්පත් මධ්‍යස්ථාන මීවන පාලාන ඇති නේද? කන්විල වල්පිට අඹේවෙල නේද? ගවයෝ ඉන්නා හොඳ ස්ථාන. කන්විල වල්පිට අඹේවෙල කියන්නේ ගවයෝ හොඳට මේව කරන පරේෂණ ආයතන. ගවයෝ ඉන්න පරේෂණ ආයතන. මේ කිරිගව සම්පත් මධ්‍යස්ථාන මීවන පාලාන ඇති නේද? කන්විල වල්පිට අඹේවෙල නේද? ගවයෝ ඉන්නා හොඳ ස්ථාන. සරලව පාඩම් කරන්න පුළුවන් ලේසි. ඉතින් මෙහෙම පාඩම් කරනත් මේ කියන්නේ ටිකක් පාඩම් කරලා සරලව පාඩම් කරන්න පුළුවන් දෙයක් උනාට මේක අමතක වෙන්න පුළුවන් ඉඩකට වැඩි හින්දා මේ කවිය පාඩම් කරන එක වැදගත්. ඉතින් ක්‍රියේටිව්ව මෙහෙම පාඩම් කරන්න අපේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, වීඩියෝ එක හොඳ නම් මේ like එකක් දාන්න. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු මම අදට යනවා. ආයිබෝවන්.